ලංකාවේ වැඩි වශයෙන් කතාබහට ලක්වෙන මාධ්‍යවේදීන් අතරේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් තමයි චමුදිත සමරවික්‍රම කියන්නේ. ගොඩක් වෙලාවට චමුදිත කියන්නේ පුවත් මවන චරිතයක්. ඉතින් ලංකාවේ ඉන්න හැමෝම වගේ චමුදිතව දැකලා තිබුණට කවදා හරි කවුරු හරි දැකලා තියෙනවද චමුදිත අත් දෙකේ වොච් දෙකක් දාගෙන ඉන්නවා. ඔයාටත් මේක අනිවාර්යයෙන්ම නෝට් වෙලා තියෙන්න පුළුවන්. හොඳට බැලුවොත් පේනවා වැඩසටහනක් කරන හැම වෙලේම අත් දෙකේ වොච් දෙකක් තියෙනවා. එතකොට ඇයි මේ චමුදිත වගේ කෙනෙක් වොච් දෙකක් දාගෙන ඉන්නේ? චමුදිත මේ වොච් දෙකෙන්ම වෙලාව බලනවද? නැත්නම් අර මහින්ද රාජපක්ෂ එක අතක මොකක් දෙකක් තියාගෙන ඉන්නවා වගේ මේකත් මිනිස්සු ආකර්ෂණය කරගන්න කරන වැඩක්ද? ඇත්තටම මේක විලාසිතාවක් නන් නෙවෙයි. ඒ වගේම මේ දෙකෙන් එකක් වොච් එකක්. එතකොට අනිත් එක නෑ. ඒක වොච් එකක් නෙවෙයි. තේරෙන සිංහලෙන් කිව්වොත් ඒක හෙල්ත් ස්මාර්ට් බේස්ලට් එකක්. ඒ කියන්නේ චමුදිත ඇවිදින අඩිගානේ ඉඳන් හෘද ස්පන්දන වේගය වගේ බොහොමයක් කරුණු මේ බේස්ලට් එකෙන් මොනිටර් කරනවා.